මෙන්න මේ පුංචි අයිතිකාරයා ළඟට ගියපු අපේ පොඩි පැටව් දෙන්න අපි ට්‍රේන් කරලා දීපු විදිය ගැන ඔයාලට පොඩි වීඩියෝ එකක් කරන්න මං හිතුවා. ඉතින් මෙතන ඉන්නවා normal pearl පැටියෙක්, ඒ වගේම white face පැටියෙක් ඉන්නවා. ඉතින් මේ ඉන්න පැටව් දෙන්න අපි එළියට ගත්ත දවසේ ඔය ඉන්න විදිහ. එතකොට නම් ඒගොල්ලෝ කිසිම හීලා ගතියක් මොකුත් නැහැ. ඉතින් මේ සත්තු දෙන්න අපි බලමු දවස් දෙකක් වගේ කාලයක් ඇතුළත කෑමට hand feeding වලට අපි ට්‍රේන් කරලා දීපු විදිය කොහොමද කියලා. ඉතින් ඔය ඉන්න සත්තු දෙන්න එළියට ගත්ත පළවෙනි දවසේ ඉතින් මම ඔය පළවෙනිම දවසේ ෆීඩ් කරාට පස්සේ එයාලගේ ක්‍රොප් එක ෆුල් වෙලා තියෙනවා. ඔයගොල්ලොන්ට බලා ගන්න පුළුවන්. ඉතින් පළවෙනි දවසේ නම් චුට්ටක් විතර කරදරයි කෑම කවා ගන්න. මොකද මෙයාලට හුරු නැති නිසා. ඉතින් ඔන්න ඔය විදිහට ක්‍රොප් එක සම්පූර්ණ පිරෙන්න අපි කෑම කවා ගන්න ඕනේ. ඉතින් පළවෙනි දවසේ කෑම කවා ගද්දි ටිකක් වැඩිපුර වෙලාවක් බඩගින්න තියලා තමයි අපි කෑම එක දෙන්න ඕනේ. මොකද කෑම එක අලුත් නිසා ඒගොල්ලෝ කෑම එකට නැත්තම් හුරු වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා පළවෙනි දවසේ එයාලා එච්චර හීලා නැහැ. ඔයාලට ඔය පේනවා. ඔය විදිහට තමයි ඉන්නේ. ටිකක් කොටන් වෙන ගතියක් තියෙනවා. ඉතින් වේල් දෙක තුනක් කවනකොට තමයි මෙයාලා ටිකක් අපි දෙන කෑම එකට සෙට් වෙන්නේ. ඉතින් ඔය ඉන්නේ පැටව් දෙන්න. මේ ඉන්නේ normal pearl පැටියා. ඔය ඉන්නේ white face පැටියා. ඉතින් මේගොල්ලෝ දැන් සති දෙකමාරක් වගේ වෙන පැටව්. ඉතින් මේ ඔයාලට පේන්නේ අපි පැටව් දෙන්න එළියට අරගෙන දෙවනි දවස වෙනකොට එයාලගේ තත්ත්වය මේ වෙනකොට වේල් සම්පූර්ණ පළවෙනියට ගත්ත දවසේ ඉඳන් වේල් අපි 5ක් වගේ තමයි කවලා තියෙන්නේ. 5ක් 4ක් ඒ වගේ. ඉතින් ඒ වෙනකොට එයාලා යම් තාක් දුරකට ට්‍රේන් වෙලා තියෙනවා. අපි වැඩි කරදරයක් කරන්න ඕනේ නැහැ. කවන්න ඒගොල්ලොම ටික ටික කන්න ඉල්ලනවා. ඒවලටම පේනවා වීඩියෝ එකේ. ඒ ඔය විදිහට ඇඟිල්ල දුන්නාම ඒගොල්ලෝ කන්න ඉල්ලන ගතියෙනම එයාලා ට්‍රේන් වෙලා තියෙනවා. ඉතින් මේක ඔකට එල්ලලා ට්‍රේන් කරගන්න ගොඩක් ලේසි. hand feeding වලට හරිම ලේසි සතේ. ඉතින් ඔයාලා මෙයාලව hand feed කරන්න ගන්නවා නම් අනිවාර්යයෙන්ම මේ විදිහට ට්‍රේන් කරගන්න බලන්න. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලා hand feed කරන්න හිතන් ඉන්නවා නම් ඔයාලට උදව්වක් වෙයි කියලා. ඉතින් ඔය ඉන්න සත්තු දෙන්න දෙවෙනි දවස වෙනකොට ඉන්නේ පේන්නේ තුන්වෙනි දවස. අපි සත්තු දෙන්නව අපේ කස්ටමර්ට දෙන දවස වෙනකොට සත්තු දෙන්නගේ ගත්තේ. සිලින්ඩර් එක එයාලට දෙන්න විතරයි ඕනේ. එයාලම තනියම කෑම කනවා. ඒවලට පළවෙනි දවසත් එක්ක බැලුවාම තියෙන වෙනස පේනවා ඇති. ඉතින් ඔන්න ඔය විදිහට ලේසියෙන්ම අපිට මෙයාලව ට්‍රේන් කරගන්න පුළුවන්. ගොඩක් අය hand feed කරන්න පැටව් ගන්නකොට කරන වැරද්දක් තමයි මම දකින්නේ. ගොඩක් ලොකු පැටව් තමයි ඒගොල්ලෝ හොයන්නේ. ඉතින් එහෙම ලොකු පැටව් ගත්තාම කෑමට හුරු කරගන්න ටිකක් කරදරයි. ඉතින් මේ වගේ පොඩි වයසින්ම පැටව් අපි ගත්තාම දවස් 2ක් 3ක් වගේ යනකොට අපිට කෑමට ලේසියෙන්ම හුරු කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට යාලා තනියම කන මට්ටමට හදාගත්තාම අපිට මේගොල්ලෝ ලොකු වෙනකොට ට්‍රේන් කරගන්න ලේසි. ඉතින් ඔයාලා කෑම ෆීඩ් කරන්න ගද්දි මේ විදිහට සිලින්ඩර් එකට බයිසිකල් වැල් ටියුබ් කෑල්ලක් ගහලා ඒකෙන් කෑම ෆීඩ් කරන්න. එතකොට එයාගේ උගුරට ඩැමේජ් එකක් වෙනව අඩුයි. ගොඩක් අය අර ඔක්සිජන් බට වලින් කවනවා. ඉතින් එහෙම කරපුවාම සමහර වෙලාවට ඩැමේජ් වෙන්න තියෙන ඉඩ වැඩි. ඉතින් අපි එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙමු. හැම දිනෙකම සුබ දවසක්.